අයිබෝවන් අස්සලාමලෙකුම් මේ වීඩියෝ එක මේ ව්‍යසනයෙන් විපතට පත් වූ ඔබ සැම අනිවාර්යෙන්ම ඔබගේ ඒ තත්ත්වයන් පිළිබඳව තොරතුරු රජය වෙත ලබාදී ඒවා රජය සමග ඒ තොරතුරු අනිවාර්යෙන්ම ලියාපදිංචි කරගන්න කියලා ඔබව උනන්දු කරවන අරමුණින් තමයි මේ වීඩියෝ එක අපි ෂෙයා කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබ සුළු ආකාරයට ව්‍යසනයට පත් වෙලා තිබුණත් විශාල වශයෙන් ඔබට ඒ ආපදාවෙන් හානි සිදු වෙලා තිබුණත් ඒ කෙසේ වෙතත් අනිවාර්යෙන්ම රජයේ නිලධාරියෙක් ළඟට ගිහිල්ලා ඔබට ඇති වුණු ඒ හානි පිළිබඳව තොරතුරු ඒ අවශ්‍ය කරන මේ වීඩියෝ එකෙත් පෙන්නන ඒ ෆෝම්ස් පාවිච්චි කරලා ලබා දෙන එක හරිම වැදගත් කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඒ ඔබ ළඟ සිටින ග්‍රාම සේවක වෙන්න පුළුවන්, සමෘද්ධි නිලධාරී වෙන්න පුළුවන්, ආර්ථික සංවර්ධන නිලධාරී වෙන්න පුළුවන්. ඒ නිලධාරීන් මේ දවස්වල අපදා තත්වයක් එක්ක බොහොම කාර්යබහුලව ඉඳී. ඒ නිසා ඔවුන් ඔබ ළඟට එනකන් ඔබ බලන් ඉන්න නැතුව ඔබ ඔවුන් හොයාගෙන යන්න ගිහිල්ලා ඔබේ තොරතුරු ලබා දී ඒ තොරතුරු ලබා දුන් බවට සහතික කරගන්න පුළුවන් නම් ඔබ ඒකේ ෆොටෝකොපි එකක් අරගන්න නැත්නම් ෆොටෝ එකක් අරන් තියාගන්න. ඒකත් ඔබට පසු කාලීනව ප්‍රයෝජනවත් වෙයි. ඒ සඳහා ක්‍රියාත්මක වන ආයතන මේ සම්බන්ධව උදව් කරලා වැඩ කරන ස්වේච්ඡා ආයතන කණ්ඩායම් ඔබ වැඩ කරන තැන්වල මේ සඳහා ඩෙස්ක් එකක් හදලා ඒකේ තරුණ පිරිස් එතකොට මේ ග්‍රැජුවේට්ස්ලා වගේ අය පාවිච්චි කරලා මෙවැනි තොරතුරු ලබා දීම සම්බන්ධව හෝ ෆෝම් පිරවීම සම්බන්ධව අවශ්‍යතා තියෙන අයට ඒ සඳහා අවශ්‍ය කරන උදව් කරමින් ඔවුන්ට ඒ සඳහා යොමු කිරීමට සහාය වෙන එකත් හරි වැදගත්. එතකොට ඇයි මේ තොරතුරු රජයට ලබා දෙන එක වැදගත්? තමන් රජයෙන් ලබා දෙන ආධාර හෝ උදව් ලබා ගැනීමට අපේක්ෂා තිබුණත් නොතිබුණත් මේ තොරතුරු ටික රජය වෙත ක්‍රමානුකූලව ලබා දෙන එක හරි වැදගත්. එතකොට තමයි ඇති වෙලා තියෙන ඒ හානි ප්‍රමාණය සහ ඒ හානිවල තත්වයන් පිළිබඳව රටට මුළු රටේම මේ තත්වය දැනගන්න ලැබෙන්නේ එකක්. දෙවෙනි කාරණය තමයි දැන් මේ ව්‍යසනයෙන් විශාල හානි සිද්ධ වෙලා තියෙනවා. ඔබට ඉඩම් නැති වෙලා තියෙනවා. ගෙවල් නැති වෙලා තියෙනවා. ගොවිතැන් හානි වෙලා තියෙනවා. එතකොට ව්‍යාපාර නැති වෙලා තියෙනවා. එතකොට දැන් මේ වගේ දේවල් සම්බන්ධව ඉදිරියේදී ඔබට උදව් උපකාර කිරීම සඳහා රජය රාජ්‍ය නොවන ආයතන හෝ වෙනත් ඔබේ ප්‍රදේශයේ හෝ ඔබේ ආගමික කණ්ඩායම් වල ස්වේච්ඡා කණ්ඩායම් පැමිණෙන අවස්ථාවලදී ඔවුන් හැමදෙනාම රජය සතුව ඒ වෙන විට ලියාපදිංචි වෙලා තියෙන ඒ හානි පිළිබඳ තොරතුරු මත තමයි ඔබට ඒ ලබා දෙන හැම උදව්වක්ම හැම ආධාරයක්ම ලබා දෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාව වන විට ඔබේ තොරතුරු රජය සමග ලියාපදිංචි වෙලා නොමැතිනම් ඒ අවස්ථාවේදී ඔබට විවිධ බාධකවලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තොරතුරු සියල්ල ළඟම ඔබට යන්න පුළුවන් රජයේ නිලධාරි කෙනෙක් ළඟට ගිහිල්ලා මේ අවශ්‍ය කරන මේ ෆෝම්ස් එහෙම වුන් ළඟ ඇති කොහොම හරි ඒවා ලබාගෙන ඒවා පුරවලා හරියට පුරවලා ඒ විස්තර ටික හරියට ඇතුළත් කරලා ඒ තොරතුරු සියල්ල ලියාපදිංචි කරගන්න එක හරි වැදගත්. ඒත් එක්කම අපි මේ සම්බන්ධව වැඩ කරන ආයතන සහ ස්වේච්ඡා කණ්ඩායම් වලට ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක මේ අවතැන් වීමට හෝ මේ ව්‍යසනයටපත් වුණු හැමෝටම ලැබෙන විදියට ඔබ ලබා දෙන්න මේ ෂෙයා කරන්න කියන එක. ඔබ කැමති නම් ඔබේ ආයතනයේ නම ඇතුළත් කර බ්‍රෑන්ඩින් එක ඇතුළත් කර මේ ෂෙයා කරන්න. අපි ඒ විදිහට තමයි වීඩියෝ එක හදලා තියෙන්නේ. ඔබගේ බ්‍රෑන්ඩ් එහෙම ඇඩ් කරලා ඔබගේ ආයතනයේ පණිවිඩයක් හැටියටත් ඔබට මේ ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම හැමෝම පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. ව්‍යසනයටපත් වුණු හැමෝම මේ පණිවිඩය තේරුම් අරගෙන අනිවාර්යයෙන්ම රජයේ නිලධාරීන් එක්ක එකතු වෙලා ඔබේ හානිය පිළිබඳ තොරතුරු ලියාපදිංචි කරගන්න උනන්දු වෙන්න. ස්තුතියි.